Hello guys, welcome back to my YouTube channel. මං අද කියලා දෙන්න යන්නේ මේ ෆ්ලේම් through gum torrent එක දැම්මට ඒක ගොඩක් පවර්ෆුල් වුණාට සතුරා ඉක්මනින්ම පුච්චලා දාන්න ක්‍රමයක්. දැන් අපි ෆ්ලේම් through gun එක මෙහෙම දාලා මේ බිත්ති මේකේ තනි බිත්ති ගොඩාක් ගැහුවත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද උන් ඒ කඩාගෙන ළඟට ආම ෆ්ලේම් through එකට ළඟ තියෙන පරාසයකට ගහන්න බෑ. ටිකක් ඈතින් පරාසයකට ගහන්න පුළුවන්. ඒකින්ද අපි මේ වගේ බිත්ති දාන්න නැතුව ඊට වඩා ලේසි ක්‍රමයක් යොදා ගන්න ඕනේ. ඒකට අපි මේ වගේ කණු මේ වගේ බිත්ති කණු හිටවන්න ඕනේ. එතකොට ඒ සත්තු ලොකු හින්දා උන් ඇවිල්ලා මේ හිර වෙනවා. හිර වෙද්දී මේ ෆ්ලේම් through gun torrent එකට හරිම ලේසියෙන්ම ගහලා ඒගොල්ලන් අලු කරලා දාන්න පුළුවන්. ඒ හින්දා ඔයාලත් මේ වගේ බිත්ති උල් දාන්න. අනික ඒගොල්ලෝ මේ බිත්ති හිර වෙලා කඩන වෙලාවට මේ ෆ්ලේම් through gun එක ගහන්නත් කලින් උන්ගේ හෙල්ත් එක අඩු වෙනවා. ඒක හින්දා ඔයාලත් මේ වගේ තැනින් තැන බිත්ති කණු දාලා ඔයාලගේ ෆැක්ටෝරි එක ආරක්ෂා කරන්න. ඒ වගේම ඒකෙන් කරලා හොඳ ප්‍රයෝජනයක් ගන්න. හරි එහෙනම් මට ඔයාලා මේ වගේ වටේටම එයාට මෙයාට කණු දාලා මේ වගේ හදලා හැදුවන් පස්සේ ඔයාලගේ සෙක්ටෝර් එකට කොච්චර ආරක්ෂාවක් ලැබුණා වගේමද කොච්චර ආරක්ෂක ලැබුණා වගේමද ඔයාලට හම්බෙච්ච ප්‍රයෝජන කමෙන්ට් එකක් දාන්න. බයි.